ආයුබෝවන් කට්ටිය කොහොමද ඉතින් මොකද වෙන්නේ කට්ටියට හොඳින්ද මේ අද හැදුවා පරිප්පු රසමරස වම්බටු එකක් හාල් මැස්ස දාලා අද හදලා ඉවරලාම තමයි වීඩියෝ කරන්න උනේ. කියන්නේ හදා මේ වීඩියෝ කරගන්න නැහැ. බත අද අන්තිමට ගැහුවේ මේ බත නම් හැදෙන ගමන් වම්බටු උයි හාල් මැස්සෝයි හදලා පරිප්පු හැදුවා. මේ ඕක තමයි අද කෑම ඉතින්. මේ කොහොමද කට්ටිය ඉතින් අද ගියා එළවලු ටිකක් ගේන්න මහරගමට. මාර ගණන් එළවලු මේ දවස්වල. මේ දවස්වල කියන්නේ අද 4 වෙනිදානේ. මේ වීඩියෝ එක ඔයාලගෙන් 4 වෙනිදා මාර ගණන් අද මේ ගත්තේ නැහැ එළවලු මේ පොඩ්ඩක් අරගෙන ආවා ගන්න බෑ සෑහෙන ගණන් මේ ගත්තා මම පෙන්නන්න වම්බඩු ගත්තා වම්බඩු ඒවත් සවුත්තුයි සෑහෙන අර මේ කරන් දෙන්න තිබ්බෙත් නැහැ එළවලු අඩුයි අද මේ තෙල් ප්‍රශ්නේ ඉඳ වෙන්නද මම හිතන්නේ මේ කට්ටිය එළවලු ගේන්නේ නැහැ උවර්ලි පැත්තෙන් අර එම්මෙන් එළවලු වෙන්නේ නැහැ බත නම් හැදෙනකම් මම හිතන්නේ ඔව් බත හැදෙනවා මේ ඉකින්ද මේ දවස්වල එළවලු ටිකක් ගණන් ඉඳ එළවලු වැඩි ගත්තේ නැහැ. ඊපස්සේ මේ තව ගත්තා අලලුන් ටිකක් ගත්තා ඉතින් අනිවාර්යෙන් එපේ. ඔය ඕ ටික අරගත්තා මේ දෙදිහට ගන්න ඕනි හාල් මැස්ස කරවල ටික. මේ මාසෙට ඕන් ටික ගන්න හාල් මැස්ස කරවල නම් සාමාන්‍ය මාසෙට ඕන් ටික ගන්නවා. ඔයාලා කොහොමද කරන්නේ සාමාන්‍ය? කට්ටිය කියාගෙන මේක මගේ ස්පෙෂල් මේක මාර රසට හදන්න පුළුවන් මට. ඔයාලා කැමතිම ඒ කියන්නේ ඔයාලා කැමතිද මම්බට මේ විදිහට ඇරෙන්න තව විදි තියනවද හදන්න? මම නම් දන්නේ මේක විතරයි. ඒකින්ද මේ විදිහට හදනවා. මේ අද උයල ඉවරයි ඔක්කොම කරලා මේ අන්තිමට තමයි වීඩියෝ එක දාන්න මතක් වුණේ. මම මේ දානවා මේ ඔයාලා දන්නවා ඇති මේ දුප්පතා ගීතවතා කොළඹ තියෙන්නේ නම් බිෂොප් කොලේජ් ඔඩිටෝරියම් එකට පොඩ්ඩක් මෙහායි. ඒ කියන්නේ එතන තියෙන පන්සල මං හිතන්නේ මේක හුණු පිටියේ ගංගාරාමේ අන්න හරි ගංගාරාම පාරෙන් මේ මම ලොකේෂන් එකත් එක දාන්න අද දවල් කෑවේ මං ඒකේ වීඩියෝ එකත් අන්තිමට දාන්න ඒක ඇත්තටම මේ මිනිස්සුන්ට මාර සහනයක් රුපියල් 350 කෑම එක අන්ලිමිටඩ් ඕන තරම් බෙදා ගන්න පුළුවන් රයිස් එකක් දෙන්නේ අන්ලිමිටඩ් බෙදා ගන්න පුළුවන් චිකන් එක ඇඩ් කරොත් රුපියල් 500 චිකන් නම් හැම එකපාරයි දෙන්නේ චිකන් නම් දෙන්නේ එකපාරයි මේ නමුත් බත් රයිස් එක අන්ලිමිටඩ් බෙදාගෙන කන්න පුළුවන් ඕන කෙනෙක්ට මාරම හොඳ කඩයක් මේ මම අද ගිහින් කෑවා ඒකේ වීඩියෝ එක මේක ඉවරලා දාන්න මේකටම මේ කට්ටිය ඉතින් හොඳින් ඉන්නවද මොකද වෙන්නේ කට්ටිය මගේ පළවෙනි වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බ 12 දෙනෙක් thank you ඒ හැමෝටම මාරම සතුටුයි මේ හිතා ගන්නත් බෑ 12 දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරාගෙන උඩ ඒ කියන්නේ මම මේක ෂෙයා කරලවත් එහෙම මොකුත් කරලා නෙමෙයි නිකම් YouTube දැම්මා මේ කොහොම හරි කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බ 12 දෙනෙක් 126ක් මම හිතන්නේ views තිබ්බා මාරම සතුටුයි හිතන්නත් බෑ ඉතින් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ එහෙම එකක් ඒ කියන්නේ මම නම් හිතුවේ සබ්ස්ක්‍රයිබ් එකක් දෙකක් වගේ දීගෙන නෑ 12 දෙනෙක් thank you සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ඇත්තටම මාරම මේ thank you ඔයාලට thank you කියලා මදි බොහොම ස්තුතියි ඒ වචන තමයි කියන්නේ මේ සබ්ස්ක්‍රයිබ් 12ක් තිබ්බා views 100 ගාණක් ගිහින් තිබ්බා thank you මේ අනේ හැමෝම බලලා කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න ලොකු උදව්වක් ඒ වගේම අනිත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා මට කියන්නකෝ මේ ඔයාලා වෙන විදිහකට වම්බුටු හදන්න කැමතිද ඔයාලා කන්න කැමතිම මේ එළවලු කියන්නකෝ මම නම් වම්බුටු ඇත්තටම වම්බුටු වගේම පරිප්පු එක ලස්සනයි නේද පරිප්පු තමයි මගේ ආසම කෑම මේ පරිප්පු නෙමෙයි සෝරි වම්බුටු තමයි ආසම කෑම හැබැයි පරිප්පු තියෙන්න ඕනි වම්බුටු කනවා ඒක ඉතින් මේ කියාගෙන ගියේ මම මේ වීඩියෝ එක ඉවරලා මම දාන්නම් දුප්පතා හිතවතා කඩේ වීඩියෝ එකක් පොඩි එකක් ගත්තා බං කෑම කන ගම කෑම එකේ වීඩියෝ එකයි ඒක මම දාන්න මේ එහෙනම් අර වීඩියෝ එකෙන් හම්බෙමු ඉස්සරහ වීඩියෝ එකේ ඔය තමයි දුප්පතා හිතවතාගේ රයිස් එක ඕකේ තියෙනවා බිත්තර ඊට පස්සේ සෝස් චිලි පේස් එක කංකුම් එහෙම ගොඩක් දාලා මාර රසයි කෑම එක ඔය තමයි කඩේ ඔය ගන්න ඇවිල්ලා කට්ටිය ඉන්නවා ඒ අයියා තමයි කෑම දාන්නේ ඔය තමයි කඩේ එළිය ඔය දැන්ටත් ඔය මේ පේනවා ඇති වීදුරු අස්සෙන් මේ රයිස් එකක් ගහන ගම ඔයගේ ඇතුළේ අපිට ඕනනම් ඇවිල්ලා ඔය මේ වටලප්පන් අරවමින්වත් ගන්න පුළුවන් ඔය කට්ටිය ඇවිල්ලා ගන්නවා ඔය දුප්පතා හිතවතාගේ කොට දුප්පත් මිනිස්සු පෝසස් මිනිස්සු කියලා නෑ ගොඩක් කට්ටිය එනවා ඔෆිස් යන කට්ටිය නම් සෑහෙන්න එනවා මේ මම දෙවෙනි පාට බෙදාගත්ත එක මේ එහෙම නෑ ඕන තරම් කන්න රුපියල් 350යි දුප්පතාගේ හිතවතා දුප්පත් කිව්වට දුප්පතාගේ හිතවතා නෙමෙයි ඕන හැමෝටම හිතවතා ඒ කියන්නේ හැමෝම ඇවිත් කනවා වාහන වලින් පපැවිලා නෝ දැනුත් දුන් දදා තියෙන යා උණුණුවෙන් රයිස් එක ගහලා දෙන එවිල ගහලා දෙන රස්නෙට නියමට තියනවා කන්න පුළුවන් මාරම රසයි මේ චිකන් කෑල්ලක් ඇඩ් කරොත් රුපියල් 500යි නැත්තම් 350යි ඔය තියෙන තැන ඕක මේ මම හරියටම තැන කිව්වොත් ඔය එතන ඉඳන් පේනවා මේ ඔය තියෙන රාමනායක මාවත ඔය
රාමනායක මාවතේ කමර්ෂල් බැංකුව ළඟට ඇවිල්ලා ඉස්සරහට ආවම ඔයා ගන්න පුළුවන්. මේ බලන කට්ටිය අනිවාර්යෙන් channel එක සුට්ටක් subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න මේකෙන් කාපු කට්ටිය. ඔය රාමනායක මාවත. ඒකේ තියෙන ඔතෙන්ට එන්න තියෙන හුණුපිටිය ගංගාරාම පහු කරලා ඉස්සරහට එනකොට තියෙන හන්දියෙන් බිෂොප් එක පැත්තට නෙමෙයි අනිත් පැත්තේ තියෙන හන්දියෙන් රාමනායක මාවත. ඒකට කියන්නේ රාමනායක මාවත කියලා. ඒකේ කමර්ෂල් බැංකුව ළඟට ගියාම මේ තියෙනවා. ඉතින් ඕන කෙනෙක් දන්නවා. කාපු කට්ටියත් ඇති. අනිවාර්යෙන් බලනවා ඇති. මේ කාපු කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද තැන කියලා. මගේ වීඩියෝ වලට ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ subscribe කරන්න ඉතින්. subscribe කරු කට්ටියට බොහොම ස්තුතියි. බලපු කට්ටියටත් බොහොම ස්තුතියි. මේ ඔතන තමයි